අර විමල් වීරවංශයේම ගිය කාලේ සමහරව අය කිව්වා ඕගොල්ලන්ගේ ඡන්ද ලකුණ සීනුව ඒක හෙලවුවම ටාන් ගන්නවා විමලයා ඇතුලේ තියෙන gediya ගලවන් ගියා කියලා. දැන් ටාන් නැල්ලු. ඒ කියන්නේ අපි ඉවරයිලු. දැන් ඉවරෙලා තියෙන ඌ. දැන් තව ටික තමයි විමලයාට ටාන් තමයි. භාවිතාව තමයි මොකද දැන් අපේ? අපි මේ රට ගොඩනගන එක තමයි. නැත්තම් කයිවාරු වැඩක් නැහැ. රටේ නතරලා තිබුණු සියලු ව්‍යාපාරික ශ්‍රේෂ්ඨ ක්‍රියාත්මකයි. දවස් 3ක් එක දිගට රජයේ නිවාඩු හම්බුනොත් කොළඹ කවුරුත් නැහැ. ඔක්කොම යන්නේ වාහනවල. රට වටේ යනවා. ඒවා නතරලා තිබ්බේ. කෝක කරන්නත් අපේ පන්ති අතේ දේශපාලන බලය තියාගන්න ඕන හැම විටම. දැනට යම් පමණක හරි ප්‍රභූ නොවන පන්ති අතේ තියෙනවා නම් දේශපාලනේ චූටි කැලලක් හරි. දේශපාලන බලේ, ආර්ථික බලේ, සංස්කෘතික බලේ, සමාජ බලේ ඒ ටිකත් මාරු කරන්න ඕන. මේ අපේ ව්‍යාපාරේ කවදාකවත් වැනිච්ච එකක් නෙමෙයි. අපේ නායකයෝ ඝාතනය කරා, සමාජිකයෝ ඝාතනය කරා, සමහරු දාලා ගියා. ඒත් වැනෙන්නේ නැති මිනිස්සු හිටියානේ. ඕගොල්ලෝ හිටියේ. අපි හිටියේ. අර විමල් වීරවංශයේම ගිය කාලේ සමහරු අය කිව්වා ඕගොල්ලන්ගේ ඡන්ද ලකුණ සීනුව ඒක හෙලවුවම ටාන් ගන්නවා. විමලයා ඇතුලේ තියෙන gediya ගලවන් ගියා කියලා. දැන් ටාන් නැල්ලු. ඒ කියන්නේ අපි ඉවරයිලු. දැන් ඉවරෙලා තියෙන ඌ. දැන් තව ටික තමයි විමලයාට ටාන් තමයි. ඒ නීතියේ කටයුතු නේද? ඒවා අධිකරණ ක්‍රියාමාර්ග නීතිය. අපි මොකද්ද ඇත්තටම කරන්නේ දැන් ඔය අපි යනවාද හොරුවල්ලන්න? නෑ. එහෙම අයිතියකුත් නෑ. අපි කරන්නේ ඒවට අදාළ කරන ආයතන පද්ධතිය ශක්තිමත් කරනවා. ඒ අයට අවශ්‍ය කරන පහසුකම් සලස්සනවා. අධිකරණ ප්‍රමාණය වැඩි කරනවා. දිනපතා නඩු අහන්න පුළුවන් තත්ත්වයට පත් කරනවා. එතකොට අපිට බෑ හොරුවල්ලන්න. ප්‍රතිගාමීත්වයට ඔලුව උස්සන්න දෙන්න එපා. සතුරාගේ මතයට ගොදුරු වෙන්න එපා. වැනෙනා ඉන්නවා. ඒගොල්ලන්ට අපි උදව් කරන්න ඕන රට ඉස්සරහට ගෙනියන්න. ඒගොල්ලන්ට උදව් කරන්න නම් අපි නොඇනී සිටිය යුතුයි.